තියෙනවා ඔය ෂෝට්කට්. ඔයගොල්ලෝ දන්නවා පරිපත 6ක් අඳිලා තියෙනවා අර පොදු විමෝචකය කියන්නේ ට්‍රාන්සිස්ටර් වින්‍යාස. ඒකට වාක්‍ය තුනයි තියෙනවා. වාක්‍ය තුන පාඩම් කරගත්තා නම් ඒ පරිපත 6ම අඳින්න පුළුවන්. ළමයි ඉලෙක්ට්‍රොනික පාඩමේ JFET ගැන පොඩ්ඩක් කතා කරන්න හදන්නේ සංදි ශ්‍රේෂ්ඨ ආචාර්ය ට්‍රාන්සිස්ටර් ගැන. ඒතර ඒකෙදී මුලින්ම ඉලෙක්ට්‍රොනික පාඩමම මම පොඩ්ඩක් මතක් කරගෙන යන්නම්. ඒතර පළවෙනියෙන්ම මේ අපි හිතුව මෙහෙම මේ ඉලෙක්ට්‍රොනික පාඩම දුවන්නේ කම්පියුටර්ස් හදන එකක් එක්ක. يعني කම්පියුටර් හදන කතාවත් එක්ක. ඒලොල් ඉලෙක්ට්‍රොනික දුවන්නේ. ඒතර මුලින්ම මේ වැකියුම් ටියුබ් වලින් කම්පියුටර්ස් හැදුවේ. වැකියුම් ටියුබ් වලින් තමයි හැදුවේ. ඒකට ඒක වෙන්නේ on නම් on off නම් off බිඳුව එක කියන අවස්ථාව තමයි පෙන්වන්න ගත්තේ. එහෙනම් on නම් on කියලා පෙන්වනවා, off නම් off කියලා පෙන්වනවා. හරි. ඊට පස්සේ වැකියුම් ටියුබ් වලින් ප්‍රශ්නේ තියෙන්නේ ඒව රත් වෙනවා. බල්බ් වගේ જાතියක් නේ. වැකියුම් ටියුබ් රික්ත වෙනවා ලැක්ක කියන්නේ බල්බ් එකක් වගේ එකක් ඒක. සූත්‍රිකා බල්බ් එකක් වගේ. මේක රත් වෙනවා, ඉඩ වැඩි. ඔයගේ ප්‍රශ්න නිසා මොකද කරේ? මේක ඉලෙක්ට්‍රොනික පරිවර්තන වලින් හදන්න ගත්තා. ඒ කියන්නේ අර්ධ සන්නායක වලින් මේ වෙන වැඩේම අර්ධ සන්නායක වලින් කරන්න ගත්තා. අර්ධ සන්නායක කියලා කියන්නේ සාමාන්‍ය සන්නායකයක් වගේ ධාරාව යන්නේ නැහැ. හැබැයි ඉතා කුඩා ධාරාවක් යන ද්‍රව්‍යයක් මාකාරයි. ලෝහත් නෙවෙයි අලෝහත් නෙවෙයි. ඉතා කුඩා ධාරාවක් යන ද්‍රව්‍යයක්. හරි. මේ උදාහරණ තමයි සිලිකන් ජර්මේනියම් කියන කට්ටිය. එතකොට මේගොල්ලන්ගේ තියෙන නිසංග අර්ධ සන්නායක සහ බාහ්‍ය අර්ධ සන්නායක කියලා වර්ග දෙකයි. නිසංග කියලා කියන්නේ අර්ධ සන්නායක මූල ද්‍රව්‍ය එක් වර්ගයක් පමණක් තියෙනවා. අර්ධ සන්නායක මූල ද්‍රව්‍ය එක් වර්ගයක්. සිලිකන් නම් සිලිකන් විතරයි. ජර්මේනියම් නම් ජර්මේනියම් විතරයි. හරි. ඒ විදිහට. ඒතකොට සිලිකන් ජර්මේනියම් කියලා කියන්නේ 17 වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍ය. ඒතකොට ඒගොල්ලන්ගේ සංයුජ්‍යතාව 4යි. ඒ කියන්නේ අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඒතකොට මේගොල්ලන්ට පුළුවන් අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4 අරගෙන තව 4 දෙනෙක් එක්ක සෙට් වෙන්න වටේට. ඒතර තව 4 දෙනෙක් එක්ක සෙට් වෙලා දැලක් වගේ ඉන්න පුළුවන්. මේකට අපි කියනවා දැලිසක් ආකාරයට ඉන්නවා කියලා. දැලක් වගේ ඉන්නවා. එතකොට එයා ඉන්නේ සිලිකන් එක තව සිලිකන් 4 දෙනෙක් නා වටේ. හැමතිස්සෙම ඉන්නේ තව සිලිකන් 4 දෙනෙක් එක්ක. නම් ඒවට අපි කියන නිසංග කියලා. නිසංග කියන්නේ පිරිසිදුයි කියන අදහස. පිරිසිදුයි කියන අදහස. තව කට්ටිය ඔක්කොම ඉන්නේ සිලිකන් විතරයි. එහෙනම් අපි කියන නිසංගයි කියලා. හරි. ඊට පස්සේ බාහ්‍ය කියලා කියන්නේ වෙනත් මූල ද්‍රව්‍යයක්. වෙනත් සුදුසු මූල ද්‍රව්‍යයක් නියමිත තත්ත්වයකට. ඒ කියන්නේ අපිට ඕන විදිහට කවලම් කරන්න බෑ. නියමිත තත්ත්වයකට ඒ සුදුසු මූල ද්‍රව්‍යයක් මේකට කවලම් කරලා මෙයාගේ සන්නායකතාව වෙනස් කරන්න පුළුවන් නම්. හරි. ඒවල මට්ටම නැතිනේ සන්නායකතාව වැඩි කරන්න කියලා සන්නායකතාව අඩු කරන්නත් පුළුවන්. හරි. සන්නායකතාව වෙනස් කරන්න පුළුවන් වෙනස් සුදුසු මූල ද්‍රව්‍යයක් නියමිත තත්ත්වයකට මේකට කවලම් කරනවා. කවලම් කරනකොට මේකෙදි කියන්නේ මාත්‍රණය කරනවා කියලා. හරි. මාත්‍රණය කරලා තමයි බාහ්‍ය අර්ධ සන්නායක හදන්නේ. ඒතර බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකයි. එකක් P වර්ගය අනිත් එක N වර්ගය. ඒතර මේක පාඩම් කරගන්න ලේසි. ඒරල් කාලේ නම් මම මේක හරියම අමාරුවෙන් තමයි පාඩම් කරේ. පාඩම් කරන ලේසි මේක P වර්ගය සහ N වර්ගය කියලා තියෙන්නේ. P කියන්නේ පොසිටිව් කියන අදහස, N කියන්නේ නෙගටිව් කියන අදහස. පොසිටිව් නම් පොසිටිව් කියලා කියන්නේ ධන ගතිය වැඩි කියලා කියන්නේ කුහර වැඩි කියන අදහස. හරි මම මේවා හැදෙන හැටි උගන්වන්නේ මම JFET නේ කරන්න හදන්නේ. ඒ නිසා හරි එහෙනම් P කියන්නේ පොසිටිව් කියන්නේ කුහර වැඩි. ඒ කියන්නේ බහුතර වාහක කුහර ඉලෙක්ට්‍රෝන අඩු වෙන්නේ තියෙන්නේ. ඒ වගේ තමයි මෙතන N වර්ගය කියලා කියන්නේ නෙගටිව් කියන අදහස. N වර්ගය කියන්නේ නෙගටිව් කියන්නේ ඍණයි. එහෙනම් බහුතරව තියෙන්නේ නෙගටිව් ලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන. සුළුතරයක් විතර ඉන්නේ කුහර. හරි. මේ තියෙන P වර්ගය සහ N වර්ගය. ඒතකොට මම ඒකේ ඩෙෆිනිෂන් කියන්නම්. P වර්ගය කියන එකට මොකක්ද කියලා අහුවොත් එimhe ලියන්න ඕනේ. 17 වෙනි කාණ්ඩයේනේ කවුද සිලිකන් කියලා කියන්නේ. ඒතකොට එයාගේ අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. එතකොට පොසිටිව් වෙන්න. ඒ කියන්නේ බන්ධනයකට ඉලෙක්ට්‍රෝනයක් මදි වෙන්න. දාන්න ඕන නම් 13 වෙනි කාණ්ඩය කියලා දාන්න ඕනේ. ඇයි ඒ? එයාගේ අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. එතකොට එයාගේ බන්ධනය හදන්න දෙන්න පුළුවන් වෙන්නේ ඉලෙක්ට්‍රෝන 3යි. හරි. අපි තුමු තවම මෙතන යන්නේ කොහොමද සිලිකන් එක? මේ දෙන්නේ නිසංග අර්ධ සන්නායක. එතකොට මේකට ඔන්න මම කවලම් කරනවා 13 වෙනි කාණ්ඩය. මෙතන දැම කියමු 13 වෙනි කාණ්ඩය. එන්නේ අවශ්‍ය ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 3යි. එකකට මදි වෙනවා. එකකට ඉලෙක්ට්‍රෝනයක් මදි වෙනවා. එකට ඉලෙක්ට්‍රෝනයක් මදි වෙනවා නම් අන්න ඒක 13 වෙනි කාණ්ඩයේ සෙට් වෙන්නේ මෙතනට. හරි. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් මදි නම් දැනටමත් කුහරයක් ඉතුරු වෙනවා. ඒ නිසා මේක පොසිටිව් එකක්. ඒ කියන්නේ P වර්ග එකක්. හරි. එහෙනම් මේක 13 වෙනි කාණ්ඩයේ මෙතනට අපි දාන්නේ ඇලුමිනියම් බෝරෝන් වගේ ඒවා. ඇලුමිනියම් බෝරෝන් වගේ එකක් දැම්මම ඔක P වර්ග සන්නායකයක් වෙනවා. ඊට පස්සේ නෙගටිව් පැත්ත කතා කරද්දී එහෙනම් නෙගටිව් කියලා කියන්නේ එතකොට N වර්ගය කියලා කියන්නේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියෙනවා. වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් මෙයාට සිලිකන් කියලා කියන්නේ 17 වෙනි කාණ්ඩේ. ඒකට අවසන් ශක්තිය ඉලෙක්ට්‍රෝන 4යි. අවසන් ශක්තිය ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන එක දැම්මම හරි. ඇයි ඒ? එතකොට බන්ධන 4 ගහන්න 4 දිනෙක දෙනවා සිලිකන්ලාට. එකක් ආතපාතක් නැතුව ඉන්නවා. ඔහේ ඉන්නවා. එහෙනම් මෙතන ඉන්නවා තව ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඉන්නවා. මේ 4 දෙනාටම දීලා තව එක්කෙනෙක් වැඩිපුර ඉන්නවා. හරි. තව ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඉන්නවා. එහෙම ඉන්නවනම් අපි කියන එයා 15 වෙනි කාණ්ඩේ කවුද 15 වෙනි කාණ්ඩේ කට්ටිය 15 වෙනි කාණ්ඩේ මුල් රවල් දානවා 15 වෙනි කාණ්ඩේ ඒතර අවසන් ශක්තිය ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන එක දැම්මම මොකද වෙන්නේ? ඒ ඉලෙක්ට්‍රෝන 5න් 4ක් දෙනවා මේ සිලිකන්ලත් එක සෙට් වෙන්න. ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝනේ මෙයා ආතපාතක් නැතුව ඉන්නවා. හරි. ඉලෙක්ට්‍රෝනේ එහෙමම ඉන්නවා. හරි. ඔහොම වැඩි ඉන්නවා. එහෙනම් වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියෙනවා. කුහර අඩුයි. හරි. එහෙනම් මේ නෙගටිව් වර්ග එකක්. එහෙනම් 15 වෙනි කාණ්ඩේ මෙතනට අපි දාන්නේ ෆොස්ෆරස් ආසනික වගේ මූල ද්‍රව්‍යයක්. හරි. ඊට පහළේම මෙතන දාන්න බැරි මෙතන ඉඩමදි. ඒ කියන්නේ සිලිකන් කියලා කියන්නේ මම මතකයි තුන්වෙනි ආවර්තමයි නේද? දෙක හරි තුන හරි. හරි. ඒතර ඒ ආවර්තය වෙනකම් කට්ටිය මෙතන දාන්න පුළුවන්. ඊට පල්ලෙහා දාන්න අමාරුයි. හරි. නිසා තමයි මේ දෙක දීලා තියෙන සිලබස් එකේ මේක පාවිච්චි කරන්න කියලා. හරි. ඊට පස්සේ මේ දෙන එකට හේතු කරනවා. මම මේ ටික උගන්වන්නේ මේ JFET එක ඉගෙන ගන්නවා PN සංදි කියන එක හොඳට කරගන්නවා.
හරි pn සංදිය පෙර නැඹුරු පස නැඹුරු බැරි නම් මුළු ඉලෙක්ට්‍රොනික පාඩම බෑ. හරි පෙර නැඹුරු පස නැඹුරු දැක ගමන් කියන්න බැරි නම් ආයි මේ ඉලෙක්ට්‍රොනික පාඩම බැරි වෙනවා. හරි p වර්ගයේ කැලලකුයි n වර්ගයේ කැලලකුයි එකට හේතු කරනවා. ඔන්න p වර්ගයේ කැලල n වර්ගයේ කැලල ඉන්නවා. ඔව්. හරි p නම් පොසිටිව් n නම් නෙගටිව්. එහෙනම් පොසිටිව් පැත්ත වැඩිපුර ඉන්නේ කවුද? කුහර. ෆෝල්ස් D. ඒක තේරුම් ඉලෙක්ට්‍රෝන නැහැ කියන එක නෙමෙයි. බහුතරයක් කියන්නේ කුහර. සුළුතරයක් ඉන්නේ ඉලෙක්ට්‍රෝන. නෙගටිව් පැත්තේ වැඩිපුර ඉන්නේ ඉලෙක්ට්‍රෝන. හරි. මේ පැත්තේ කුහර ඉන්නවා. එතන මොකද වෙන්නේ? මේ දෙකට හේතු කරගම මේ ඉලෙක්ට්‍රෝන දකිනවා මේ පැත්තේ මේ සංදිය අසල් තියෙන ඉලෙක්ට්‍රෝන දකිනවා මේ පැත්ත දාන පරිමු කියලා පයින්. හරි. පරිමු කියලා පයින්. එහෙනම් මේ පැත්ත පැනලා එකපාරට මේ කුහර ටික උදාසීන කළා දාන්න. මෙතන අයින කිවිච්ච කුහර ටික උදාසීන කළා දාන්න. ඒ හදිස්සියට එන ඉතුරු සෙට් එක මෙතනට පනිනවා. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ටික තව පයින් මේ පැත්තට. පැන්නහම මොකද වෙන්නේ? මේ පැත්තේ අයින දිගේ ඍණ විදියට ආරෝපණය වෙන මොකද ඉලෙක්ට්‍රෝන ටික මෙතන બ્લોක් වෙනවා වෙලා. හරි. ඉලෙක්ට්‍රෝන මේකේ ගමන් කරන හැටි නැත්නම් කුහර හැදෙන හැටි මම ඉගෙනුවේ නැහැ. මේක දැන් වෙන්නේ බන්ධන කැඩි කැඩි හැදි හැදි. හරි ඒක ඉගෙනේ නැති. අපි නිකන් කියන්නේ J ෆෙට් වලට යන්න. හරි. එහෙනම් මෙතන බන්ධන කැඩි කැඩි හැදි හැදි එන්න ඕන නිසා මෙතනින් එහාට යන්න වෙලාවක් යනවා. මේ පැත්තට යන්න වෙලාවක් යනවා. ඒ වෙලාව නිසා මෙතන બ્લોක් වෙනවා. මෙතන හිර වෙනවා කට්ටියත් එක්ක. ඒ හදිස්සියට මෙහි තියෙන ඉලෙක්ට්‍රෝන වලට මෙහෙ එන්නත් බෑ. මෙහි ඉන්න කට්ටියට මෙහෙට එන්නත් අර බන්ධන කැඩි කැඩි හැදි හැදි එන්න ඕන. හරි. ඒ නිසා මොකද වෙන්නේ? මේ ගැට්ට දිගේ ධන විදියට ආරෝපණය වෙනවා. ධන විදියට ආරෝපණය වෙනවා. හරි. එහෙනම් මෙන්න මේ ප්‍රදේශයට කියලා අපි මොකක් කියලාද? ආයිත ප්‍රදේශය කියලා කියනවා. මෙන්න මේ ප්‍රදේශයට කියන අපි ආයිත ප්‍රදේශය. හරි. ආයිත ප්‍රදේශයක් ඇති වෙනවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක විද්‍යුත් ශේෂයක් හට ගන්නවා. ඇතුලෙන් ධනසිත ඍණ දක්වා. ඇතුලෙන් ධනසිත ඍණ දක්වා. ඒකට විභාගෙ ලියන්නේ n සිත p දක්වා කියලා. අපි දන්න විද්‍යුත් ශේෂයක් හටගන්නේ ධනසිත ඍණ දක්වා. එතකොට මේක ඇතුලේ තියෙන්නේ ධනසිත ඍණ දක්වා තමයි. හැබැයි අපි විභාගෙ ලියන්නේ නෙගටිව් විනා පොසිටිව් කියලා. මේකෙදි. ඇයි n පැත්තේ ඉඳන් p පැත්තට. ඇතුලෙන් තියෙන්නේ හරියට ධන පැත්තට පින පැත්ත. හරි. ඔය විදිහට. එතකොට විද්‍යුත් ශේෂයක් මේ පැත්තට හටගත්තාම ධන ආරෝපණය තිබ්බොත් නම් මේකට අල්ලු කරගන්න පුළුවන්. දැන් මෙහෙන් එන්නේ කවුද? ඍණ ආරෝපණය. ඒව මෙතනට ආවට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් අල්ලු කරලා දානවා. හරි. ආයෙත් අල්ලු කරලා දානවා. ආයෙ මෙහෙ යන්න දෙන්නේ නෑ මේ විද්‍යුත් ශේෂ්ත්‍රය නිසා. හරි. එහෙනම් බාධාවක් ඇති කරා. ශක්ති බාධකයක් මෙතන ඇති වුණා. ඒ නිසා තමයි මෙහෙ ඉන්න කට්ටිය මෙහෙට යආ ගන්න දරුනේ. ඒ ශක්ති බාධකයට අපි කියන මොකක් කියලාද? විභව බාධකය කියලා කියනවා. විභව බාධකය කියලා කියනවා. හරි. විභව බාධක කියනකොට මේ ශක්ති බාධකය. හරි. එහෙනම් ඔන්නෝම විභව බාධකයක් හදාගෙන ඉන්න එකට අපි කියනවා PN සංදියක් කියලා. හරි. PN සංදියක් කියලා කියනවා. මම මොකද කරන්නේ? මෙයාගේ මෙන්න මෙහෙම බැටරියක් දානවා. මෙහෙම බැටරියක් දානවා. බැටරියේ පොසිටිව් මෙයාගේ පොසිටිව් සෙට් වෙන්නේ. හරි. බැටරිය පොසිටිව් මෙයාගේ පොසිටිව් සෙට් වෙන්නේ. එතන මොකද වෙන්නේ? මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ප්‍රෙෂර් වෙලා ඉන්නේ. බැටරි ඍණාත්මක කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෙෂර් වෙලා ඉන්නේ. මෙතනත් තියෙන ඉලෙක්ට්‍රෝන. මෙතනත් ඉලෙක්ට්‍රෝන. සජාතීය ආරෝපණ විකර්ෂණ නිසා මෙහෙට ප්‍රෙෂර් කරනකොට මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන ටික මෙහෙට දුවන්න හදනවා. ඉලෙක්ට්‍රෝන ටික දුවන්න හදනවා. මේ පැත්ත දාන නිසා මෙහෙට ප්‍රෙෂර් වෙනවා. හරි. එහෙනම් ආයත ප්‍රදේශය අඩු වෙනවා. ආයත ප්‍රදේශය අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද? විභව බාධකය අඩු වෙනවා. මේ තියෙන බැරියර් එක අඩු වෙනවා. හරි. වෝල්ටේජ් බැරියර් එක අඩු වෙනවා. හරි. එහෙනම් වෝල්ටේජ් බැරියර් එක අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන වල පයින් ලේසි. හරි. දියාගල තිබුණා දියාගල කෙට්ටු කරා. ලං කරා. හරි. එහෙනම් පයින් ලේසි. හරි. එහෙනම් පයින් ලේසි නේ ධාරා ගන්න පුළුවන් වුණා. එහෙනම් මෙහෙම තියෙනකොට අපි කියන මොනවද කියලාද? මෙයා පෙර නැඹුරු කියලා කියනවා. පෙර නැඹුරු කියන්නේ නේද කොහමද? ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පුළුවන් වුණා කියන අදහස. ඒ ධාරා ගමන් කරන්න පුළුවන් වුණා කියන අදහස. හරි. එහෙනම් ඒක වෙන්නේ මොකද්ද? ආයත ප්‍රදේශය අඩු වෙනවා. මේ ආකාරයට බැටරියක් දැම්මා. ඒතර අපිට හැමදෙස්සෙම මෙහෙම පාඩම් කරන්න බෑ. අපි පොසිටිව් ට පොසිටිව් සෙට් කරලා තියෙනවා නම් පෙර නැඹුරු. පොසිටිව් ට පොසිටිව් නෙගටිව් ට නෙගටිව් සෙට් කරලා තියෙනවා නම් පෙර නැඹුරු කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ මේකේ බැටරි අග්‍රම මාරු කරනවා. බැටරි අග්‍රම මාරු කරනවා මේ පැත්තට දානවා මේ පැත්තට දානවා. මේක කරලා තියෙන්නේ මොකද්ද එතකොට? පොසිටිව් ට නෙගටිව් සෙට් කරලා. පොසිටිව් ට නෙගටිව් සෙට් කරලා අනිත් පැත්තට බැටරි දැම්මා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන කල්පනා කරනවා මේ තියෙන ධන වලට පෙරේතකම ඉන්නේ නැතුව මට පුළුවන් මෙහෙන් පැනලා මෙතනට යන්න. මෙතන ඊට වැඩිය දාන්න. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන ටික මොකද වෙන්නේ? දුවගෙන ගිහලා මේ පැත්තෙන් මෙතනට සෙට් වෙනවා. බැටරි ගාව. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ගිහලා මේ කුහර ටික පුරව දානවා. හරි? පුරව දානවා. එතකොට මොකද වෙන්නේ? මේ පැත්ත ඍණ ගතිය වැඩි වෙන ඉලෙක්ට්‍රෝන පිරෙන නිසා මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන මෙහෙට දුවන නිසා මෙතන ධන ගතිය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආයත ප්‍රදේශය වැඩි වෙනවා. ආයත ප්‍රදේශය වැඩි නැයි මේක දිග ගැස් යනවා. හරි? දිග ගැස් යනවා මෙන්න. එතකොට මොකද වෙන්නේ? ආයත ප්‍රදේශයේ වැඩි විභව බාධක වැඩි ධාරාව යන බැරි වෙනවා. එහෙනම් පස නම්බරේ කරන්ට් එක යන්න බෑ. හේතුව පොසිටිව් ට නෙගටිව් සෙට් වෙලා. ඔන්න ඔච්චර මතක තියාගන්න ඇති. ඇතුලේ කතාව මතක තියාගන්න ඕන PN සංදිය කියන්නේ මොකක්ද කියලා අහුවත් කියන්න පුළුවන්. හරි? එහෙනම් ඔන්න පෙර නම්බර කියන්නේ මොකද්ද? පස නම්බර කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා.
ඊට පස්සේ බලන්න තියෙන්නේ ජේෆෙට්ලා ගැන. හරි. ජේෆෙට්ලා කියන කෙනෙක් හදාගන්න උවමනා උනේ PN සංදිය හැදුවා. PN සංදිය කියලා කියන්නේ ඩයෝඩ් එකක්. හරි. ඩයෝඩ් එක හැදුවා. දැන් ඔන්න අර වැකියුම් ටියුබ් වලින් කරන වැඩේ දැන් මෙයාට කරගන්න පුළුවන්. මොකක්ද? ඔන් නම් ඔන්, ඕෆ් නම් ඕෆ් නේ කිව්වනේ. එහෙනම් දැන් මේ ඩයෝඩ් වලට පුළුවන් පෙර නැඹුරු නම් කරන්ට් එක යනවා, පසු නැඹුරු නම් කරන්ට් එක යන්නේ නැහැ. එහෙනම් ස්විච් එකක් විදිහට වැඩ කරන්න පුළුවන් වුණා දැන් මෙයාට. ඊට පස්සේ මිනිස්සුන්ට ඕන වුණා වර්ධනය කරන මැෂින් එකක් හදන්න. වර්ධනය කරන මැෂින් එකක් හදන්න හැදුවා මුලින්ම හැදුවා ට්‍රාන්සිස්ටර් කියලා જાතියක්. හරි. ට්‍රාන්සිස්ටර් හැදුවා. ට්‍රාන්සිස්ටර් ප්‍රධාන වර්ග දෙකයි. එකක් D ද්‍රව. හරි. අනිත් එක ඒක ද්‍රව. බයිපෝලර් මොනෝපෝලර්. හරි. ඔය විදිහට. එහෙනම් D ද්‍රව කියන එකේ තේරුම PN සංදි දෙකයි කියන අදහස. ඒක ද්‍රව කියලා කියන්නේ PN සංදි දෙකයි 2019 රටලා ගන්න හෙව්වා. ඒක ද්‍රව කියන්නේ මොකද්ද? D ද්‍රව කියන්නේ මොකද්ද කියලා. එහෙනම් D ද්‍රව කියන්නේ PN සංදි දෙකයි. ඒකට උදාහරණ තමයි NPN එකයි PNP එකයි. මෙතන PN සංදි දෙක ගන්න තියෙනවා. හරි. මෙතන ඒක ද්‍රවයට උදාහරණ තමයි JFET එකයි MOSFET එකයි. හරි. JFET එකයි MOSFET එකයි. එතන අපි දැන් ඉගෙන ගන්න හදන්නේ JFET ලා ගැන. JFET ලා ගැන 2019 සම්පූර්ණ රචනා ගණනක් ආවා. ඒකෙන් ඒ කියන්නේ කොටස් තුනෙන් එක කොටසක් JFET ලාගෙන් ආවා. හරි. එතකොට ඊට පස්සේ තමයි මේක උගන්වන්න ගත්තේ. නැත්නම් එතකන් අපේ කාලේ මේක ඉගෙනුවෙත් නැහැ. නම විතරයි තිබුණේ. හරි. ඉගෙනුවේ නැහැ. ඊට පස්සේ තමයි මේක උගන්වන්න ගත්තේ. ඒක දව කියන කට්ටිය. හරි. ඒක දව කියන එතකොට PN සංදි එකයි, D දව කියන්නේ PN සංදි දෙකයි. මේගොල්ලෝ තමයි මුලින් හදාගත්තේ. D දවල තමයි මුලින් හදාගත්තේ. මේගොල්ලන්ගේ කතාව වෙලා තියෙන්නේ මේගොල්ලන්ගේ පුළුවන් වර්ධනය කරන්න සාමාන්‍යයෙන් 200 ගුණයකින් විතර වර්ධනය කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා නම් B ට සමානයි 100 200 ඔහොම තමයි දාන 150 B ට කියන්නේ වර්ධනය වෙන ප්‍රමාණය. ලාභය කියන අදහස. ධාරා ලාභය. එන එක 200ක් විතර තමයි මෙයාගේ වර්ධනය වෙන්නේ. හරි. මේගොල්ලෝ හදාගත්තට පස්සේ මේගොල්ලන්ගේ වර්ධනය කරන්න පුළුවන් වුණා 20000 ගුණයකින්. හරි. එහෙනම් 20000 ගුණයකින් වර්ධනය. එහෙනම් මේගොල්ලන්ට වඩා මේගොල්ලෝ හොඳයි. හරි. ඊට පස්සේ මේගොල්ලන්ගේ අමතර chance එකක් ආවා. මේගොල්ලෝ ඉන්පුට් එක පැත්තෙන් කරන්ට් එක යන්නේ නැහැ. මේගොල්ලන්ගේ ඉන්පුට් එක පැත්තෙන් යන කරන්ට් එක IB ධාරාව. එහෙනම් මේ පැත්තේ කරන්ට් එක යන්නේ වෝල්ටේජ් එක විදිහට වෙලා ඒක තමයි කමාන්ඩ් එකක් විදිහට දෙන්නේ අවුට්පුට් එක වෙනස් කරන්න කියලා. හරි. එහෙනම් මේ හැම එකෙම කරන්නේ ඉන්පුට් එකක් දීලා අවුට්පුට් එක වෙනස් කරනවා. වර්ධනය කරන්න හදන්නේ. හරි. ඉන්පුට් සිග්නල් එකක් දීලා අවුට්පුට් සිග්නල් එක වැඩි කරනවා. එතකොට මේවට වඩා මේකේ තියෙන ලාභය මොකද්ද? 20000 ගුණයකින් වර්ධනය කරන්නත් පුළුවන් වුණා. ඊට පස්සේ මේ ඉන්පුට් එක හරහා කරන්ට් එක යන්නේ නැති වුණා. හරි. එහෙනම් අපි යන්නේ JFET වලට දැන්. ඒකට ට්‍රාන්සිස්ටර් වර්ග දෙකයි. එකක් JFET ලා අනිත් එක MOSFET ලා කියලා කිව්වා. හරි. JFET කියලා කියන්නේ junction field effect transistor කියන එක. හරි. junction field effect transistor සංදි ශේෂ්ත්‍ර ආචරණ transistor. හරි. ඊට පස්සේ MOSFET කියලා කියන්නේ metal oxide semiconductor field effect transistor. MOSFET කියලා කියන්නේ metal oxide semiconductor field effect transistor. ලෝහ ඔක්සයිඩ් අර්ධ සන්නායක ශේෂ්ත්‍ර ආචරණ transistor. හරි. ඔකෙන් JFET ලා ගැන ඉගෙන ගන්න හදන්නේ. JFET ලා මේ මෙන්න මේ වගේ. මම ඒකෙත් අර D level වගේ තියෙනවා පාද තුනක්. හරියට නිකන් ඇඟිල්ලකට මුද්දක් දාලා වගේ. හරි. ඇඟිල්ලකට මුද්දක් දාලා වගේ තියෙන්නේ. මේ පැත්තට අපි කියන ගේට් එක කියලා. ద్వාරය. මේ පැත්තට කියන අපි ඩ්‍රේන් එක කියලා. සොරවු. මේ පැත්තට කියන අපි සෝස් එක කියලා. ප්‍රභාවය. ඔය විදිහට. හරි. ප්‍රභාවය කියලා තියෙනවා. මේක හරියට නිකන් ඇඟිල්ලකට මුද්දක් දාලා වගේ. හරි. මුද්දක් දාලා මෙහෙම වටේටම තියෙන මෙන්න මේ පටිය වගේ එක. හරි. එහෙනම් ඒක හැදිලා තියෙන්නේ ඒක අර්ධ සන්නායක වර්ගය. අපිට මේක හැදලා තියෙන්නේ P වර්ගයෙන් කියලා. P වර්ගයෙන් කියලා. එහෙනම් මේ ටික හැදලා තියෙන්නේ N වර්ගය. මේක හරිය නිකන් මේ තියෙන ඇඟිල්ල. ඇඟිල්ල තියෙන සම්පූර්ණයෙන් මේ වටේ පටිය වගේ තියෙන්නේ මුද්ද. ඒක P වර්ගයෙන් තමයි හැදලා තියෙන්නේ. හරි. මේ මම ඇදපු එකේ. මේක අනිත් පැත්තට තියෙන පුළුවන් කොහමද? මේ මැද ඇඟිල්ල වගේ කොටස තියෙන ටික P වෙලා මැද N තියෙන පුළුවන් මේ මුද්ද වගේ කොටස. හරි. මෙන්න මේකට අපි කියනවා channel එකක් කියලා කියනවා. channel එකක් කියලා කියනවා. උමගක් කියලා කියනවා. හරි. එන උමගක් කියලා කියන්නේ මේක දිගේ පල්ලෙහාට යන්න පුළුවන් යන කෙනෙක්ට. හරි. යන කෙනෙක්. මේකට කියනවා නාලිය කියලා කියන නැත්තම්. ඉංග්‍රීසියෙන් කියනවා නාලිය. නාලිය. හරි. නාලිය තියෙන වර්ග අණුව JFET ලා වර්ග දෙකයි. එකක් නාලිය හැදිලා තියෙන N වලින් නම් ඒක N නාලිය JFET එකයි. නාලිය හැදිලා තියෙන P වලින් නම් ඒක P නාලිය JFET එකයි. හරි. පාඩම් කරලා ඉතින් නාලිය හැදලා තියෙන જાතිය මොනවද? ඒ જાතිය තමයි N JFET ද P JFET. හරි. සිංහල ලිව්වොත් N නාලිය JFET P නාලිය JFET. නැත්තම් මේක නිකන් මතක තියාගන්න N JFET P JFET. හරි. ඒ විදිහට. නාලිය කියන වර්ගයන් තමයි මේක තීරණය කරන්නේ. මම මේක ඇතුළ අඳින්නම්. ඇතුළ කොයි වගේද කියලා.
N නාලී J ෆෙට් එකයි P නාලී J ෆෙට් එකයි J ෆෙට් වර්ග දෙකයි. එතකොට ඒ දෙන්නගේ ඇතුළ කොහොමද කියලා බලන්න හදන්න. හරි මම කොහොමද මේ ඇඟිල්ලකට මුද්දක් දාලා වගේ තියෙන්නේ. එහෙනම් මම මේ ඇඟිල්ල මෙහෙම දෙකට මැදින් කපන පල්ලෙහාට. හරි ඇඟිල්ලට මුද්දක් දාලා මුද්ද පිටින්ම මෙහෙම දෙකට කපන පල්ලෙහාට. හරි එහෙනම් මොකද වෙන්නේ? අර මුද්දේ දෙපැත්ත පේන මෙන්න මෙහෙම. මුද්දේ දෙපැත්ත මෙන්න මෙහෙම පේනවා. හරි මේ පැත්ත මේකෙත් පේනවා. මුද්දේ දෙපැත්ත ඔන්නම පේනවා. මුද්දට ඇඟිල්ල තද වෙලා තියෙන්නේ. ඒතර මේ මුද්දත් එක්ක ඔන්නම පේන පල්ලෙ. හරි එහෙනම් මම කොහොමද වර්ග දෙකයි කියලා එකක් NJ ෆෙට් එක අනිත් එක PJ ෆෙට් එක. ඔය වර්ග දෙකක් තියෙන්නේ. හරි NJ ෆෙට් එකයි PJ ෆෙට් එකයි. N කියලා කියන්නේ මොකද්ද කිව්වේ? මැද නාලියේ තියෙන වර්ගය. එහෙනම් නාලියේ තියෙන වර්ගය මොනවද? N. එහෙනම් මේක P. මේ පිටිපස්සෙන් අර මුද්ද වගේ තියෙන නිසා මේක කනෙක්ට් වෙලා තියෙන්නේ. මෙතනත් P එනවා. හරි. එහෙනම් මෙතන PJ ෆෙට් එකක් මැද P මේවා N. මෙතන PN සංදියක් තියෙනවා. මෙන්න PN සංදිය. PN සංදිය තියෙනවා. හරි. ඔය විදිහට PN සංදිය තියෙනවා. හරි. PN සංදිය තියෙනවා. අරගෙත් ඒ වගේ තියෙනවා. PN සංදිය තියෙනවා ලස්සනට. මේක PN සංදිය දෙකක් නෙවෙයි තියෙන්නේ එකයි. ඇයි? මේක නිකන් අර මුද්දක් නේ පිටිපස්සෙන් කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒකට තනි අර්ධ සංදායක කොටසක් තමයි මේ දෙන්න. ඒක නිකන් අර මෘදු වඩේකේ පොත්ත වගේ තමයි. මෙන්න මේ කොටස. හරි මෘදු වඩේකේ අර ලෙල්ල ගලන්න පුළුවන්. ඒක ගැලුවාම යන්නේ කොටස වගේ තමයි මේ ටික. හරි. අර normal transistor වල තියෙන එක නේ අපි සාමාන්‍ය ඉගෙන ගන්න NPN PNP වගේ මෙයාගේ සංකේත තියෙනවා. හරි. තාම transistor එකේ වෙනසක් නැහැ. හරි. එකම විදිහට නේද තියෙන්නේ. මේක එතකොට ගේට් එක, ඩ්‍රේන් එක, සෝස් එක. ගේට් එක, ඩ්‍රේන් එක, සෝස් එක. හරි. මේක එතකොට E තලයක් දාලා තමයි අපි මේක දෙන්න වෙන් කරගන්නේ. අර NPN PNP වගේ. ඒකේ E තල දැම්මනේ BE line එකේ. එතකොට ඒ වගේ මේකේ E තලෙන් තමයි කියන්නේ මේක NJ ෆෙට් එකක්ද PJ ෆෙට් එකක්ද කියලා. හරි. එතකොට මේක පාඩම් කරන්න බෑ අපිට. E තල පාඩම් කරන්න බෑ. හරි. කොයි පැත්තද තියෙන්නේ මේක පාඩම් කරන්න බෑ. අපි මොකද කරන්නේ? මේක හොරෙන් ලියාගමු. මේකේ ඩ්‍රේන් එක තියෙන්නේ මොනවද? N. මෙතනත් N. මෙතන P. මේක මෙතන P. මෙතන P. මෙතන N. ඔහොමනේ තියෙන්නේ. ගේට් එක ඇතුළේ තියෙන N වලින්, ඩ්‍රේන් ඇතුළේ තියෙන P වලින්, සෝස් ඇතුළේ තියෙන P වලින්. ඔය විදිහට. මේකේ E තලේ දාන්නේ ගේට් එකේ. ගේට් එකේ තමයි දාන්නේ. හරි. ඒ දානකොට E තලේ දාන්න ඕනේ අනිවාර්යෙන් විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට. හරි. අරකෙත් ඒ වගේ තමයි. ලීඩර් ට්‍රාන්සිස්ටර් වල E තලේ පාඩම් කරන්නේ නැහැ. E තලේ දාන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට. ඒකෙත් හොරෙන් PNP කියලා NPN කියලා ගන්න E තලේ දාන්නේ ඒ දිශාවට. එහෙනම් මේකේ පොසිටිව් ටු නෙගටිව් වෙනවා. විද්‍යුත් ක්ෂේත්‍ර දිශාවටද දනිනා දිනට. එහෙනම් මෙන්න E තලේ තියෙන මේ පැත්තට. ඔන්න. එහෙනම් මේකේ පොසිටිව් ටු නෙගටිව්. එහෙනම් E තලේ එන්නේ මේ පැත්තට. හරි. E තලේ එන්නේ මේ පැත්තට. එහෙනම් ඔහොම තමයි J ෆෙට්ලා ජෝඩුව අඳුරගන්නේ. හරි. J ෆෙට්ලා ජෝඩුව අඳුරගන්නේ ওই සිස්ටම් එකට. එහෙනම් අපි දැන් බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. වැඩ කරන්නේ කියලා මම ගුවා මේක 20000 විතර වර්ධනයක් කරනවා. ඉන්පුට් එකක් දුන්නාම ඒක දෙන්න වෙන්නේ වෝල්ටේජ් එකක් විදියට. කරන්ට් එක යන්නේ නැහැ. හරි. මෙන්න දින ආයත ප්‍රදේශය. ආයත ප්‍රදේශය ඔන්න තියෙනවා. හරි. ආයත ප්‍රදේශයක් කොහොමද තියෙනවා? මෙතන සෝස් එක, මෙතන ඩ්‍රේන් එක, මෙතන ගේට් එක. ඔය දෙයමයි තියෙන්නේ. හරි මේකේ මේ පැත්තෙන් GC ට S දක්වා කරන්ට් එකක් යන්නේ නැත්නම් මේ PN සංදිය මොන නම්බරුවේද තියෙන්න ඕනේ? පස් නම්බරුවේ තියෙන්න ඕනේ. මේ කරන්ට් එක කියන්නේ නැති වෙන හදනවා අපි. එහෙනම් මෙතන පස් නම්බරුවේ තියෙනවා. පස් නම්බරුවේ තියෙනවා පොසිටිව් ට නෙගටිව් සෙට් වෙනවා. මම ඉතල කිව්වා. පොසිටිව් ට නෙගටිව් සෙට් වෙනවා. හරි පොසිටිව් ට නෙගටිව් සෙට් වෙනවා. VGS. හරි VGS වෝල්ටේජ් එක පොසිටිව් ට නෙගටිව් සෙට් වෙලා තිබ්බා. හරි. ඊට පස්සේ මේකේ මෙහෙන් කරන්ට් එක එන්නේ. මෙහෙන් කරන්ට් එක එනවා නම් මේක මේ ඩ්‍රේන් සෝස් දෙකම එක වගේ. ඒ විදිහට මේක VDS කියලා ගමු. හරි VDS කියලා ගමු. මම මෙතන පොඩි වෙලාවකට භූගත කරනවා. භූගත කරා කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒකේ තේරුම එතන විභවයේ බිඳුවයි කියන්නේ. හරි එතන විභවයේ බිඳුව. එහෙනම් මම හිතන මෙයාගේ වෝල්ටේජ් එක 1 වෝල්ට් කියලා අපි හිතමු. 1 වෝල්ට් කියලා හිතමු. මෙයාගේ වෝල්ටේජ් එක අපි හිතමු 5 වෝල්ට් කියලා. හරි යාගේ වෝල්ටේජ් එක 5යි. මෙයාගේ වෝල්ටේජ් එක 1යි. හරි. එහෙනම් දැන් මෙතන භූගත කරලා තියෙන්නේ. එහෙනම් මේ මෙතනට කමු බිඳුවේ වෝල්ටේජ් එක. මෙතනින් මේ පැත්ත පඩි පෙලක් නගින්න. පොඩි පැත්තේ ලොකු පැත්තේ. එහෙනම් ධන 5 වෝල්ට්. ධන 5 මෙතනට ගන්න ධන 5 වෝල්ට්. මෙතන බිඳුවයි වෝල්ට්. බිඳුවයි වෝල්ට්. මේ පැත්තේ මෙතන බිඳුව මෙතන පඩි පෙල බහින්න තියෙන. මෙතන ඍණ 1යි වෝල්ට්. ඍණ 1යි වෝල්ට්. හරි. එහෙනම් මෙතන ඍණ 1යි වෝල්ට්. මෙතන ධන 5යි වෝල්ට්. මේක මෙතන බිඳුව මෙතන ධන 5. එහෙනම් මෙතන වෝල්ටේජ් බස්මක් තියෙනවා. ධන 5, ධන 4, ධන 3, ධන 2, ධන 1 බිඳුව. ඔන්න විදිහට වෝල්ටේජ් බස්මක් එනවා. තේ මෙතන ඍණ 1යි. මෙහි වෝල්ටේජ් එක විතරණය වෙනවා. පසුනඹුරුවේ අපි කිව්වා ආයත ප්‍රදේශය වැඩි වෙනවා කියලා. ආයත ප්‍රදේශය වැඩි වෙනවා. දාන වෝල්ටේජ් එකේ ප්‍රබලතාව වැඩි වෙන අදින ප්‍රමාණය වෙනස්. හරි. වෝල්ටේජ් එක වැඩි වෙන අදින ආයත ප්‍රදේශයේ සයිස් එක වෙනස් වෙනවා. හරි. එහෙනම් මෙතන නිකන් මෙතන පල්ලයට අඩු වෙනවා තියෙන්නේ. එහෙනම් මේක ඇතුළේ ඍණ 1යි. මෙහි ධන 5යි. එහෙනම් මේ හරියට වෙන්න වෝල්ටේජ් එක වෙනස 6ක් විතර ඇති. හරි. හරියටම කියන්න බෑ 6ක් විතර ඇති. මෙතන ධන 5යි මෙතන ඍණ 1යි වෙනස 6යි. මේ හරියට යනකොට වෝල්ටේජ් එක 4යි 1යි වෙනස 5යි. ධන 4 ඍණ 1යි වෙනස 5යි. හරි මේ හරියට යනකොට ධන 3යි ඍණ 1යි වෙනස 4යි. වෙනස 3යි. වෙනස 2යි. වෙනස 1යි. අන්න වෝල්ටේජ් එක විතරන යනවා මෙන්න මේ විදිහට.
දෙන්න අතර. ඒ කියන්නේ ආයත ප්‍රදේශයේ දෙපැත්තේ වෝල්ටේජ් එක හැමතැනම එකම අගයක් නැහැ. උඩට යන විභාන්තරය වැඩි, මෙහෙට යන විභාන්තරය අඩුයි. හරි. එහෙනම් මොකද වෙන්නේ? ආයත ප්‍රදේශයක් තියෙනවා හැබැයි අසමාකාරයි. හරි. හැදෙන ආයත ප්‍රදේශය අසමාකාරයි. විභාගයට අගුල යනවා අසමාකාර ආයත ප්‍රදේශයක් ඇති වෙන්නේ. ඒක උඩ පැත්තේ වෝල්ටේජ් වැඩි, යට පැත්තේ වෝල්ටේජ් අඩුයි. විභවාන්තරය වැඩි වෙන අදින ප්‍රමාණය වෙනස් වෙන නිසා. හරි. පෙරණ පුරුවේ නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. පෙරණ පුරුවේ නම් ඔබලා පරිපූර්ණ නම් බිඳුව වෙලා යන වෝල්ටේජ් එක ආයත ප්‍රදේශයේ පරිපූර්ණ තු සිලිකන් වගේ වෙනවා 0.7ක් 6ක් වගේ. එහෙම නැත්නම් ජර්මනියෙන් නම් 0.3ක් 0.2ක් විතර වෝල්ටේජ් එක. හරි. සාමාන්‍ය පාවිච්චි කරන 0.3යි ජර්මනියෙන් නම් විශේෂ අවස්ථාවල ගණන් වල දීලා තුනක් 0.2 කියලා එහෙම පාවිච්චි කරනවා. හරි. ඒ විදිහට. එහෙනම් මේ පැත්තේ විතරක් නෙමෙයි මේක කනෙක්ට් නේ. එහෙනම් මේ පැත්තත් මොකද වෙන්නේ අසමාකාර ඔන්නම වැඩි වෙනවා. ආයත ප්‍රදේශය අසමාකාරව වැඩි වෙනවා. ඔය විදිහට. දැන් මොකද උනේ? නාලිය બ્લોක් වෙනවා. මේ ධාරාව ගලන තිබුණේ මේ පාර විතරයි. මෙහි ධාරාව යන්නේ නැහැ කිව්වනේ. දැන් ධාරාව යන දෙයට පාර මේ නිකන් උමග બ્લોක් වෙලා. හරි. උමග બ્લોක් වෙලා. එහෙනම් ධාරාව ගලන අමාරු වෙනවා. හරි. ධාරාව ගලන අමාරු වෙනවා. මම මොකද කරන්නේ? මෙයාගේ වෝල්ටේජ් එක තාපොට වැඩි කරනවා. ඍණ 1 තියෙනක ඍණ 2 කරොත් මොකද වෙන්නේ? ඍණ 2 වුණොත් මෙතන විභවාන්තරේ 6 තියෙන එක 7 වෙනවා. 5 තියෙන එක 6 වෙනවා. එහෙනම් තව විභවාන්තර වැඩි වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? තව මේක બ્લોක් වෙනවා. එහෙනම් මෙතන තියෙන VGS අගේ වැඩි කරන්න මොකද වෙන්නේ? VGS අගේ වැඩි කරන්න මෙතනින් ගන්න පුළුවන් ධාරාව ටික ටික අඩු වෙනවා. ඒ બ્લોක් වෙනවනේ. හරි. ඒ නිසා මේක ප්‍රස්ථාරයක් ඇන්දොත් VGS එක ගන්න ධාරාව ID මොකද වෙන්නේ? මෙයාගේ ඍණ පැත්ත තියෙනකොට VGS ඍණ වෙලා තියෙනකොට මොකද වෙන්නේ? ඍණාගේ වැඩි කරගෙන ඍණ පිටික ඍණ දෙක වුණොත් එතන මොකද වෙන්නේ? තව මෙතන બ્લોක් වෙනවා. එහෙනම් කරන්ට් එක යන්න අමාරු වෙනවා. ඔන්නම අඩු වෙනවා. හරි. කරන්ට් එක යන්න අමාරු වෙලා යනවා. හරි. මෙන්න මෙතන අපිට පින්ච් වෝල්ටේජ් එක කියලා පින්ච් ඕෆ් එකක් කියලා කියනවා. DC ෆුල් වෝල්ටේජ් තාව. හරි. ඒ කියන්නේ ෆුල් වෝල්ටේජ් තාව කියන්නේ ඊට වැඩි වෝල්ටේජ් එක මෙතනට ආවොත් මොකද වෙන්නේ? මේක සම්පූර්ණ બ્લોක් වෙලා යනවා. හරි. සම්පූර්ණ બ્લોක් වෙලා යන මෙතන කරන්ට් එක යන්න බැරි වෙනවා. මේක හරියට නිකන් මෙන්න මෙතන පින්ච් වෝල්ටේජ් එකෙන් පිටිපස්ස ඕෆ් වෙලා වගේ තියෙන්නේ. ට්‍රාන්සිස්ටර් ඕෆ්. හරි. එහෙනම් ඕෆ් ස්විච් එකක් දාලා ගන්න මේ ටික වැඩ කරන වර දෙකක් විදිහට. මේ ටික වර දෙකක් විදිහට වැඩ කරනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මේ තියෙන ධන පැත්ත. ඒ කියන්නේ මෙයාගේ බැටරි අක්ක මාරු කරා. අග්‍ර මාරු කරා. එතකොට මොකද මෙතන පෙර නැඹුරු වෙනවා. පෙර නැඹුරු වුණාම මොකද වෙන්නේ? මෙතන හරහා කරන්ට් එක යන හොඳට ඉඩ තියෙනයි. මෙතන පෙර නැඹුරු මේක සිලිකන් නම් මේ විභව බාධක කියේ 0.7යි. ඒක මේ පැත්ත. එහෙනම් මෙතන නාලිය උමක හොඳට ඉඩ තියෙනවා දැන්. එහෙනම් උමක දිගේ ඕන තරම් කරන්ට් එක යන්න බෑ ඒ වුණාට. හරි. හොඳට ඉඩ දුන්නාට හොඳට කරන්ට් එක යන්න බෑ. හේතුව මේගොල්ලෝ අර්ධ සාන්නායක. ඒකට මේගොල්ලන්ගේ ලිමිට් එකක් තියෙනවා. මේගොල්ලන්ගේ වාහක සාන්ද්‍රණය වැඩි නම් වැඩි ධාරාවක් කරන්න පුළුවන්. වාහක සාන්ද්‍රණය අඩු නම් අඩු ධාරාවක් කරන්න පුළුවන්. ඕන තරම් අරන් යන්න බෑ. වාහක ගානට අදාළ ධාරාවක් විතරයි අරන් යන්න පුළුවන්. ලිමිට් වෙනවා. හරි. ඒ නිසා මේගොල්ලන්ගේ මේ පැත්තේදී නියත ධාරාවක් අරගෙන පුළුවන්. එහෙනම් මේක ඔන් ස්විච් එකක් වැඩ කරනවා. මේ පැත්ත ඕෆ් එකක් වැඩ කරනවා. මේක වර්ධකයක් විතර වැඩ කරනවා. මේක කියන්නේ පැවරුම් ලාක්ෂණිකය කියලා. හරි. ඕක තමයි මේකේ තියරි තියෙන්නේ. මේක ඊට පස්සේ තව එකක් තියෙනවා. ප්‍රස්තාරය මම මෙතන වෙන අඳින්නම්. VDS වෙනස් කරනකොට ID කොහොමද කියලා. VDS කියන්නේ කවුද? මෙතනයි මෙන්න මේ වෝල්ටේජ් එක. වෙනස් කරනකොට ID කොහොමද කියලා. ඒ ප්‍රස්තාරයෙන් මෙහෙම එකක්. හරි. කොහොම එකක්. මෙතන අපි වෝල්ටේජ් එකක් දීලා VGS නියතාවයක් දුන්නාම මේ ගානට બ્લોක් වෙලා තියෙන කියලා හිතමු. මේ ගානට બ્લોක් වෙලා තියෙන. ඍණ එකක් දුන්නා. මේ තියෙන්නේ VGS ඍණ 1 වෙලාව. VGS සමාන ඍණ 1යි වෝල්ට් වෙලාව. හරි. ඍණ 1යි වෝල්ට් වෙලාව. එතන මොකද වෙන්නේ? මේව තියෙන නාලියක් තියෙනවා. උමගක් තියෙනවා. එහෙනම් පොඩි විබන්ධන දෙනවා පොඩි ධාරාවක් යනවා. තව විබන්ධන දෙනවා තව වැඩි ධාරාවක් යනවා. කොහොමද ගිහිල්ලා නාලී ප්‍රමාණයට අදාළ උපරිම යන්න පුළුවන් ගාන යවනවා. එතනින් එහාට යවන්න බෑ. ඇයි? මෙතන උමග બ્લોක් වෙලා. හරි. අපි හිතමු මෙතනින් එක වෙලාවකට යන්න පුළුවන් මිනිස්සු 5යි. මම මිනිස්සු එකක් කියනවා යන්න පුළුවන්. මිනිස්සු දෙකක් වෙනවා යවන්න පුළුවන්. මිනිස්සු තුනක් කියනවා යවන්න පුළුවන්. මිනිස්සු හතරක් වෙනවා යවන්න පුළුවන්. මිනිස්සු පහක් කියනවා යවන්න පුළුවන්. මෙන්න පහක් වෙලාව මිනිස්සු හයක් කියනවා පහයි යන්න පුළුවන්. මිනිස්සු හතක් කියනවා පහයි යන්න පුළුවන්. එහෙනම් මෙන්න තව වෝල්ටේජ් වැඩි කරලා පස්සේ හරිනම් ධාරාව වැඩි වෙනවා. V සමාන IR ගන්න. හැබැයි එහෙම වෙන්නේ කියන්නේ මේ කරුණ සන්නයි. මෙතන બ્લોක් වෙලා තියෙන්නේ. ඒ නිසා ධන ධාරාව වෙනස් වෙනවා. හරි. මම මේක ඍණ දෙක කරොත් එහෙනම් මොකද වෙන්නේ? මේ ප්‍රශ්නය තව පල්ලෙහාට එන්න ඕනේ. ඇයි ඒ? VGS සමාන ඍණ දෙක වෙලාව. ඍණ දෙක කියන්නේ මොකද? මෙතන තව બ્લોක් වෙනවා කියන අදහසනේ. ඍණ දෙක කියන්නේ තව બ્લોක් වෙනවා. අපි හිතමු ඒ වෙලාව අරගෙන මිනිස්සු 3යි. එහෙනම් මිනිස්සු එකක් අරගෙන යනවා. දෙකක් අරගෙන යනවා. තුනක් අරගෙන එතනින් එහාට බෑ. හරි. පහක් කියවනම් 3යි යන්න පුළුවන්. එන් කියලා කියනවා. හරි. එහෙනම් මෙතන બ્લોක් වෙන ප්‍රමාණය අනුව මෙතන ID ගන්න ධාරාව වෙනස් වෙනවා. හරි. මේකට කර්ට් දාන්න හරිම ලේසි. මෙන්න මේ ලයින් එකට විතරයි දාන්න පුළුවන්. ඇයි ඒ? ධාරාව යන්නේ මේ ලයින් එකේ විතරයිනේ. මේ පැත්ත අපි මේක පාවිච්චි කරන්නේ පසු නඹුරු විද්‍යාවේ. එහෙනම් මේ පැත්ත කරන්ට් එක යන්නේ නැහැ. එහෙනම් මේක ලියෙන්නේ මෙතන මොන හරි තියෙන අපිට VDS කියලා. එහෙනම් මම මෙතන ලියන්නම් VDS සමානයි. මෙතන මොකක්ද ප්‍රතිරෝධයක් තියෙනවා අපිට RD කියලා. ID ධාරාවක් කියලා කියමු. එහෙනම් ID RD ධන මෙතන අපි ගමු VX කියලා. VX කියලා ගමු. දැන් මෙතන තමයි VDS තියෙන්නේ. දෙපැත්ත අතර VDS. එක පේජයක් ලියන්න තියෙන්නේ. හරි. මේක කර්ට් දාන්න හරිම ලේසි. මේක අර දීපේ වලට වඩා ගොඩාක් ලේසි මේ කතාව. හරි. මේක හරියට තේරුම් ගත්තා මේක ඇති දෙයක් නැහැ. හරි. ඔය ටික තමයි මේක ඉගෙන ගන්න තියෙන්නේ. ජේපෙට් විදිහට. මේක අර ගුරුවරු වරද්දලා බලන්න එක මම පොඩ්ඩක් මේක කියන්න. හරි. මම ඉතින් තියෙනවා කියන්න පුළුවන්. මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. මේක තියෙන වාසිය මොකද්ද? මේකෙන් 20000 විතර වර්ධනය කරගන්න පුළුවන්.
ඉන්පුට් එක හරහා වෝල්ටේජ් එක විතරක් වෙනස් කරලා. ඒතර මේකේ කරන්ට් එක යන්නේ කොහෙද? නලයේ දිගේ විතරයිනේ. එහෙනම් නලයේ මේක නම් මම ඇඳපු එකේ තියෙන්නේ n වර්ගය නේද? නලයේ තියෙන්නේ මේ දෙපැත්ත p. එහෙනම් මෙතන n තමයි තියෙන්නේ. හරි. එහෙනම් ධාරා ගමන් පාවිච්චි කරේ. ධාරා ගමන් කරන පාවිච්චි කරුණාද? නෙගටිව් ලා විතරයි. ඉලෙක්ට්‍රෝන තමයි පාවිච්චි කරේ කරන්ට් එක යන්න. හරි. එහෙනම් විභාගයට આવොත් එහෙනම් මේගොල්ලන්ගේ කරන්ට් එක නැත්නම් ධාරා ගමන් කරන පාවිච්චි කරේ මොන වාහකද කියලා? ඉලෙක්ට්‍රෝන සහ කුහරක ලියන්න එපා. හරි. ඉලෙක්ට්‍රෝන සහ කුහර තියෙන කවුද? d වලට. pn සංදි පහුරා යන්නේ. මේක pn සංදි පහුරා යන්නේ කෙලින් පල්ලෙහාට යන්නේ. එහෙනම් මේක ලියන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන හෝ කුහර කියලා. හරි. ඉලෙක්ට්‍රෝන සහ කුහර කියලා ලියන්න එපා. ඉලෙක්ට්‍රෝන හෝ කුහර කියලා ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ මේකේ වෝල්ටේජ් පාලිතයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා වහලා තියෙනවා. දෙයක් ගහන මේ. හරි. ඔව්. මෙතන වෝල්ටේජ් එක වෙනස් කර කර අපිට පුළුවන් අරගෙන පාලනය කරන්න. අර පැත්තේ අවුට්පුට් එක පාලනය කරන්න පුළුවන්. ඉන්පුට් එකේ වෝල්ටේජ් එක වෙනස් කර කර. එතකොට කවුද d වල කවුද ධාරා පාලිත. හරි. ඒගොල්ලන්ගේ IB ධාරා වෙනස් කර කර තමයි අපි අවුට්පුට් එක වෙනස් කරන්නේ. ඒගොල්ලෝ ධාරා පාලිත මේගොල්ලෝ වෝල්ටේජ් පාලිත. හරි. ඉස්සරහම වීඩියෝ එකක් ගෙන කාලකාත්මක වර්ධන ගැන ඒවෙත් හරි ලේසි කතා දෙන්නේ. ඒ කියන්නේ පාඩම් කරන දේවල් නෑ ඔය. හරි. පාඩම් කරන්න දෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා ඔය ෂෝට්කට් මොනවද? ඔයගොල්ලෝ දන්නවා පරිපත පොදු පාදක පොදු විමුක්තිය කියන්නේ ට්‍රාන්සිස්ටර් වින්‍යාස. ඒකට වාක්‍ය තුනයි දෙන්නේ. වාක්‍ය තුන පාඩම් කරගත්තා නම් ඒ පරිපත 6 මන් දින්න පුළුවන්. හරි. පරිපත 6 මන් දින්න පුළුවන්. පරිපත 6 මම ඒරල් කරන කාලේ ඒ පරිපත 6 නිසා මම ඒරල් අතහැරියා ඉලෙක්ට්‍රොනික.